අද බත්තු යන්න මෑකරල් ටිකක් කඩාගමු. ඔයාලා දන්නව නේද? ගුණයෙන් ඉහළ මෑකරල් කොහොම ඇදුවත් හරිම රසයි. විටමින් A, C, ඒ වගේම ප්‍රෝටීන් බහුල එළවලුවක් තමයි මෑකරල්. මෑකරල් හදන විදි කීපයක්ම තියෙනවා. කොයි විදියට හැදුවත් මම නම් ආසයි. තෙලින් තම්බලා මිටිකිරි ටිකක් දාලා හිඳලා ගත්තාම රසයි. ඒ වගේම තමයි හාල් මැස්ස ටිකක් දාලා තෙල් දාලා ගත්තාම එහෙම නැත්නම් පිට රටේ ඉන්න අපිට පුළුවන් පොඩි ටූනා ටින් එකක් දාලා තෙල් දාලා ගන්න. ලංකාවේ ඉන්න අයට නම් මෑකරල් කිව්වම කොස්සටත් මතක් වෙනවා. මොකද කොස්සටත් දාලා මිටිකිරි දාලා හිඳලා ගන්නවනේ. ඒ වෑංජනෙත් හරිම රසයි. ඔන්න එහෙනම් තක්කාලි ටිකකුත් කඩාගමු පිපිඤ්ඤ සම්බෝලෙට. මේ පුංචි තක්කාලි එක ගිය අවුරුද්දේ ගිය සමය වගාවේ හැදිච්ච තක්කාලි වලින් වැටුණ ඇට වලින් ඉබේ පැලවිලා. ඉතින් ඒව එක ගොඩට පැලවිලා තිබ්බේව අපි වෙන් කරලා පාත්තියේ හිටෙව්වා. මෑකරල් උනත් හැම අවුරුද්දෙම වරදින්නේ නැහැ. කරල් 10ක් විතර මෝරන්න ඇරලා වේලලා ඒවෙන් බීජ අරන් තියලා තමයි ඊළඟ වසරේ වගාවට අපි උපයෝගී කරගන්නේ. අද මෑකරල් තෙල් දාලා පිපිඤ්ඤ සම්බෝලේ හදලා පරිප්පුයි කුව ගෙඩියකුත් තෙල් දාලා ගමු. ඊට පස්සේ මස් එකක් හරි මාළු එකක් හරි තමයි හදන්න හිතාගෙන ඉන්නේ. සැරින් සැරේ මැල්ලුමට ගොව කොළ කපලා ගොව ගෙඩි තියෙන්නේ දැන් මෙන්න මේ වගේ. සතුටුයි නේද? වගා කරනවට වැඩිය සතුටුයි ඒවේ පළ නෙලනකොට. ඉතින් ඒ වගාවෙන්ම වසවිස නැතුව ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් කොච්චර සතුටක්ද? අපිට මේ සතුට තියෙන්නේ සමයකේ විතරයි. වින්ටර් එකෙත් ගෝවා සලාද වර්ග වගේ දේවල් අපිට හදාගන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඔයාලට පුංචි ඉඩක් තියෙනවා නම් වසර පුරාම මේ විදිහට ඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ සමය වගාවේ සතුට තමයි මේ විදිහට ඔයගලන්ට වෙනද වගේම හැම අවුරුද්දකම වගේම වීඩියෝ වලින් ෆොටෝ වලින් අරගෙන ආවේ. එළවලු කඩෙන් ගෙනාවත් වත්තෙන් කඩාගත්තත් ලුණු වතුරෙන් හොදලා පිරිසිදු කරලා ගන්න. ලුණු වතුරෙන් සෝදා පිරිසිදු කරගත්ත එළවලු මේ විදිහට තෙත හිඳෙන්න තියලා වැඩිපුර තියෙනවා නම් ඒ ටික ශීතකරණේ අරන් තියනවා. පස්සේ දවසක උයන්න ගන්න. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටමත් බොහොම ස්තුතියි. ආයෙ දවසක තවත් වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.